Hello guys, welcome back to Korea at Korea. ඉතින් ඔන්න අද විශේෂ දවසක්. අද ඉතින් අම්මා කොරියාවට එනවා. දැන් මම මෙයත් එක්ක යන්න හදන්නේ එයාපෝට් යන්න පිටත් වෙන්නේ. හැබැයි එයාපෝට් යන්න කලින් අපිට වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඉතින් යන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩ දෙනෙක් දන්නවා මම සවුත් කොරියාවල ඉන්නේ ස්ටුඩන්ට් වීසා වලින් D2 වීසා කැටගරි එකෙන්. එතකොට මම අද මගේ අම්මව සවුත් කොරියාවලට ගෙන්නුවා මගේ වීසා එකෙන්. එතකොට ඒ ආන්නේ විසිට් වීසා එකකින්. එතකොට මේක මාස 3ක් වැලිඩ් වෙන විසිට් වීසා එකක්. ඒ කියන්නේ මේ මගේ අම්මා ඉන්නේ මගේ ග්‍රැජුවේෂන් එකට. හැබැයි එහෙම ග්‍රැජුවේෂන්ම වෙන්න ඕනේ නැහැ. D2 වීසා එකෙන් තමන්ගේ රිලේෂන්ස්ලා ඕනම වෙලාවක සවුත් කොරියාවලට ඕගලන්ට ගෙන්නන්න පුළුවන් ඉතින්. එතකොට මේ වීසා එක ප්‍රොසෙස් වෙච්ච එක ගැන පොඩි විස්තරයක් කතා කළොත් මම මෙහෙන් ෂෝමණි එකක් පෙන්නුවා මාන් 800කට වැඩි මුදලක් මාස 3ක් පෙන්නුවා සහ ලංකාවේ කවුන්සලත් අම්මගේ සල්ලි පෙන්නුවා මාස 3ක්. හැබැයි ඒක කොරියාවෙන්ම පෙන්වන්න ඕනි කියලා එකක් නැහැ සහ ලංකාවෙන්ම පෙන්වන්න ඕනි කියලාත් නැහැ. එක්ක කොරියාවෙන් එක්ක ලංකාවෙන් කැමති විදිහකට පෙන්වන්න පුළුවන්. කොහොම හරි එකෙන් ප්‍රූව් කරන්නේ මාස 3කට ඒ විසිට් එකට එන කෙනාට වියදම් කරන්න සල්ලි තියෙනවා කියන්න පෙන්වන්න තමයි ඕනේ. ARN එක කොරියාවෙම කියලා දෙයක් නැහැ. ඉතින් හදපු ඩොකියුමන්ට්ස් ගැන කතා කළොත් ඩොකියුමන්ට්ස් උත් මේ විසිට් වීසා එකකට ලොකුවට හදන්න අවශ්‍ය උනේ නැහැ. ඉන්විටේෂන් එකක් හදන්න ඕනේ සහ ඊට පස්සේ බැංක් ස්ටේට්මන්ට් කොහොමත් මාස 3ක දෙන්න ඕනේ. ඊට අමතරව මට මගේ ඇකඩමික් රෙකෝඩ්ස් දෙන්න වුණා. ඒකෙදි මගේ එන්රෝල්මන්ට් සර්ටිෆිකේට් එක සහ රිසල්ට් ෂීට් එක දෙන්න සිද්ධ වුණා. සහ ලංකාවේදී ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරලා අම්මගේ ID ෆොරින් මිනිස්ට්‍රි දාලා සර්ටිෆයි කරන්න වුණා. සහ බර්ත් සර්ටිෆිකේට් මොකද ෆැමිලි රිලේෂන්ෂිප් පෙන්වන්න. එතකොට එයා මගේ රිලේෂන් කියන්නේ අම්මම වෙන්න ඕනේ නැහැ කවුරු හරි වගේ රිලේෂන් කෙනෙක් නම් රිලේෂන්ෂිප් එක පෙන්වන්න ප්‍රූව් කරන්න ඒ සර්ටිෆිකේට් දෙන්න ඕන. එතනදී මම එතකොට දුන්නේ බර්ත් සර්ටිෆිකේට් එක. ඒ විදිහට තමයි එතකොට වීසා එකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් උනේ. ඊට අමතරව ඉතින් වීසා එකට ලංකාවේදී සබ්මිට් කරන්න ඕන අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. SOP එක ලියන්න ඕනේ සහ මගේ මෙහි ARC කාඩ් එකේ කියන්නේ මෙහි ඩෙන්ටිටි එක මම මෙහි ඉන්න ඇඩ්‍රස් එකේ කියන්නේ එන කෙනා ඇවිල්ලා ඉන්න ලොකේෂන් එක ප්‍රූව් කරන්න මගේ මෙහි ඒ කියන්නේ මගේ මෙහි හවුස් ඇග්‍රීමන්ට් වගේ දේවල් දෙන්න උනා. ඒ වගේ පොඩි ඩොකියුමන්ට්ස් ටිකක් තමයි ඉතින් මේ විසිට් වීසා එකට අවශ්‍ය උනේ. මේ වීසා එක විසිට් වීසා එකක් නිසා මාස 3ක කාලයක් තමයි වැලිඩ් වෙන්නේ. ඒ මාස 3ත් වීසා එක ඉෂුව වෙන දවස් ඉඳලා නෙමෙයි කවුන්ට් වෙන්නේ. එතකොට මේ මාස 3 කවුන්ට් වෙන්නේ කොරියාවට එන දවස් ඉඳලා. ඒ කියන්නේ යා වීසා එක වැදිලා වීසා ඉවර වෙන්න කලින් කවදම හරි කොරියාවට එන්න ඕනේ. එතන ඉඳලා මාස 3ක් යනකම් කොරියාව තුල ඉන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් වීසා එක ප්‍රොසෙස් වෙච්ච එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීසා එකත් මම ඇප්ලයි කළේ ඒජන්ට් කෙනෙක්ගෙන්. ඉතින් අන්‍යොන්ගේ එඩියුකේෂන් කියන ඒජන්ට්ගෙන් තමයි මම ඇප්ලයි කළේ වීසා එක. ඒ ටික තමයි ඉතින් වීසා එකේ විස්තර. වැඩ වගේක් තියෙනවා ප්‍රොෆෙසර් කරන්න අද දීපු අනිවාර්ය. දැන් මෙයත් එක්කම ලැබ් එකට යන්නයි හදන්නේ. උදේ ගිහිල්ලා වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ තමයි එයාපෝට් යන්නේ. ඉතින් එයාපෝට් යන්න කලින්ම කැම්පස් එකටත් ගිහිල්ලා උදේ තිබ්බ වැඩ ටික ඉවර කරලා තමයි අපි එයාපෝට් එකට ගියේ. ඉතින් අතරම සතුටු දවසක් හැම ස්ටුඩන්ට් කෙනෙක්ගෙම මේක ඩ්‍රීම් එකක්. ඉතින් ලැබ් වර්ක් ෆිනිෂ්. ඔන්න ඉතින් දැන් එයාපෝට් එකට යන්න ගත්තා. පරක් වුණා. මම දැන් ෆ්ලයිට් එක නැගලත් ඉන්නේ. චයිනා වලින් ට්‍රාන්සිට් එකකින් පරක් වුණා. ඉතින් මොනවා කරන්නද? තව ටිකක් අම්ම බහින්න අපි යන්න කලින්. නෑ නෑ ඉක්මනට යමු පවුනේ. ලස්සන මල්බක් එකක් ගත්තා අම්මට. යන ගමන් ආයෝගොල්ලන්ගේ පේරන්ස්ලා වගේ එනවා නම් ටිකට් දාද්දිත් ඕගලන්ට පුළුවන් වීල්චෙයාර් ඔප්ෂන් එක යූස් කරන්න. ඒකට ඇඩිෂනල් චාර්ජ් එකක් වෙන්නේ නැහැ ෆ්ලයිට් එකේ. මොකද ඒක සේෆ්ටි. එතකොට අම්මා කියන්නේ ඔයාලට වොරි වෙන්න දෙයක් නැහැ. වීල්චෙයාර් සර්විස් දැම්මට පස්සේ කවුරුත් එන කෙනෙක් හිටියත් නැතත් එයාලා පරිස්සමට කොරියාවටම එනවා. පොට් එකට එනවා නම් කව හරි ගන්න කලින් එන්න. මොකද පාකින් මෙහි ස්පේස් හොයාගන්න අමාරුයි. අපි පොලිමේ ඉඳලා දැන් පරක් වෙලක් තියෙන්නේ. දැන් තමයි ඔන්න අම්මව ගන්න. ඕ රණීන්. ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ කියන්නේ අවුරුදු
එකකට විතර පස්සේ මොකද මම ඉතින් වැකේෂන් ගිහිල්ලා ලංකාවට ආවේ. ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න මට අම්මව හම්බුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කොරියාවේ ඉන්න හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ඔයාලගේ පේරන්ට්ස්ලව මේ විදිහට මේ රටට ගේන්න පුළුවන් වෙන්න කියලා. එහෙම පුළුවන්. ඉතින් මොකද වීසා එක අමාරු වැඩක් නෙමෙයි. විසිට් වීසා එක. ඒ නිසා ඉතින් හැමෝම මේ විදිහට ඔයගොල්ලන්ගේ පේරන්ට්ස්ලට මේ chance එක දෙන්න. ඒක ඉතින් එයාලගේ ලයිෆ් ටයිම් එකටම වටින ලොකු අවස්ථාවක්. ඉතින් මේ විදිහට තමයි මාත් අම්මව වෙල්කම් කළේ. අපි හන්දා මෙරි මෙරි ගිනි හංගා අම්මාවිල්ලා ඉන්නේ නින්දායිවසගන්න හිරුසේ නෙත් යුගනුම වැසු දරුදුක කෑගසා අඳුරේ විරිය දෙයි ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවතයි මව්සනේ ජීවිතේ. ඉතින් හැමෝගෙම මේ වගේ ලස්සන හීන ඉක්මනටම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් thank you so much.